ආයුබෝවන් සියලු දෙනාටම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආපෝස උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් සඳහා විෂය නිර්දේශයේ පස්වෙනි ඒකකයේ සත්වාකාරී සහ ක්‍රියාකාරීත්වය කියන ඒකකයේ සත්ව පරිවහනය කියන මාතෘකාවට අදාළව රුධිර පීඩනය පිළිබඳව blood pressure. මොකද්ද මේ රුධිර පීඩනය කියලා කියන්නේ? හෘදයෙන් රුධිරය පොම්ප කරනකොට රුධිර වාහිනී බිත්ති මත තේපුමක් ඇති වෙනවා. බලයක් ඇති වෙනවා. මේ නිසා රුධිරය මගින් රුධිර වාහිනී බිත්ති මත ඇති කරන බලය තෙරපුම අපි හඳුන්වනවා රුධිර පීඩනය කියලා. රුධිර පීඩනය මැනීම සඳහා අපි යොදාගන්නේ සංස්ථානික සංසරණය නිසා දමන බිත්තිවල ඇතිවන තෙරපුම බලය නැත්නම් පීඩනය. ඔබ දන්නවා වම් කෝසිකාවෙන් සංස්ථානික මහා දමනයේට රුධිරය පොම්ප කරලා දේහය පුරා බෙදා හරිනවා. මෙන්න මේ සංස්ථානික සංසරණයට අදාළව තමයි අපි රුධිර පීඩනය මනිනු ලබන්නේ. රුධිර පීඩනය මැනීම සඳහා ස්පීග්මෝ මැනෝමීටරය කියලා උපකරණයක් භාවිතා කරනවා. රුධිර පීඩනය අගයන් දෙකකින් ප්‍රකාශ වෙනවා. ඒ තමයි ආකුංච පීඩනය සහ විස්තාර පීඩනය. ආකුංච පීඩනය systolic pressure, විස්තාර පීඩනය diastolic pressure. මොකක්ද මේ රුධිර පීඩනය මයින අගයන් දෙක? රුධිර පීඩනය ප්‍රකාශ කරනවා නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ BP blood pressure 120 බෙදීම 80යි රසදිය මිලිමීටර වශයෙන්. ආකුංච පීඩනයේ බෙදීම විස්තාර පීඩනය තමයි මේ පෙන්නුම් කරන්නේ. මොකක්ද ආකුංච පීඩනයේ systolic pressure කියලා කියන්නේ? මොකක්ද විස්තාර පීඩනයේ diastolic pressure කියලා කියන්නේ? අපි බලමු දැන් මේ මොනවද කියලා. බලමු අපි මුලින්ම ආකුංච පීඩනය කියලා කියන්නේ මොකක්ද කියලා. වම් කෝසිකාව සංකෝචනය වෙලා මහා ධමනයට රුධිරය තල්ලු කරනකොට වම් කෝසිකාව සංකෝචනය වෙලා මහා ධමනයට රුධිරය තල්ලු කරන විට මහා ධමනය තුලින් රුධිරය ගමන් කරනකොට ධමනි පද්ධතිය තුළ නිපදවන පීඩනය තමයි මේ ආකුංච පීඩනය නැත්නම් systolic pressure කියලා කියන්නේ. ඒතර මේක විවේකයෙන් ඉන්න සාමාන්‍ය නිරෝගී වැඩිහිටියෙකුගේ මෙයාගේ වෙනවා රසදිය මිලිමීටර 120යි mmHg. මොකද විස්තාර පීඩනය කියන්නේ? හෘදය සම්පූර්ණ විස්තරණයකටපත් වෙනවා. විවේකී අවස්ථාවකට ඉහිල් වීමක් සිද්ධ වෙනවා. එතකොට පූර්ණ හෘද විස්තරයක් හෘද චක්‍රය තුල ක්‍රියාත්මක වෙනවා. මේ පූර්ණ හෘද විස්තරයේදී ධමනි බිත්ති තුල රුධිරය පිට වුණාම ධමනි බිත්ති තුල ඒ රුධිර පීඩනයක් පවතිනවා. විස්තර අවස්ථාවේදී පූර්ණ හෘද විස්තර අවස්ථාවේදී පවතින රුධිර පීඩනය තමයි අපි හඳුන්වන්නේ විස්තර පීඩනය කියලා. දැන් diastolic pressure කියලා. මේ අගේ නිරෝගී විවේකයෙන් ඉන්න වැඩිහිටියෙකුගේ අගේ 80යි mmHg රසද මිලිමීටර 80ක් වෙනවා. ඒතර අපි සාමාන්‍ය නිරෝගී වැඩිහිටි විවේකී පුද්ගලයෙකුගේ රුධිර පීඩනය අගේ සාමාන්‍ය අගේ රුධිරය පීඩනයේ වශයෙන් අපි මනින්නේ 120 බෙදීම 80 තමයි රසද මිලිමීටර වශයෙන්. මේ ආකාරයට තමයි වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ රුධිර පීඩනය අගේ. දැන් මේ රුධිර පීඩනය මේ අගේ වුණාට වෙනස් වෙන්න පුළුවන්. අඩු වැඩි වෙන්න පුළුවන්. සුළු සුළු වශයෙන්. ඒ කොහොමද? දැන් බලන්න. ස්ත්‍රී පුරුෂ භාවය නිසා මේ වෙනස් වෙන්න පුළුවන්. දවසේ වේලාව කාලය ක්‍රියාකාරීත්වය ඉරියව් ව්‍යායාම ආතතිය නැත්නම් මානසික තත්ත්ව චිත්ත වේග නිසා වෙනස් වෙන්න පුළුවන්. දිවා කාලයේ ව්‍යායාම කරනවා නම් ක්‍රියාකාරී වෙනවා නම් රුධිර පීඩනය යම් ප්‍රමාණයක් ඉහළ යන්නට පුළුවන්. රාත්‍රී කාලේ විවේකීව නිදාගෙන
ඉන්නකොට එහෙම නැත්නම් සංසුන් මානසික තත්වයෙන් ඉන්නකොට රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. නොසන්සුන් වෙනකොට වැඩි වෙන්න පුළුවන්. මේ විදිහට ස්ත්‍රී පුරුෂ භාවයේ දවසේ වේලාව ක්‍රියාකාරීත්වයේ ඉරියව්ව මානසික තත්වය මෙන්න මේ සාධක මත සුළු වශයෙන් එහි මෙහි වෙන්න පුළුවන් අඩු වැඩි වෙන්නට පුළුවන් මේ රුධිර පීඩනය. කොහොම වුණත් මේ යගේ මේ රුධිර පීඩනයේ සාමාන්‍ය සීමාවන් තුල පවත්වා ගැනීමට හැකියාවක් තියෙනවා. මෙන්න මේ සාධක හොඳින් ක්‍රියාත්මක වෙනවා. පුද්ගලයෙකුගේ රුධිර පරිමාව නියමිත ප්‍රමාණයේ තියෙනවද? ප්‍රතිදානය කාඩියක් අවුට්පුට් එක කියන්නේ හෘදයෙන් වම් කෝෂිකාවෙන් රුධිරය පොම්ප කරනකොට මුදා හරිනකොට විනාඩියක් තුළදී පිට කරන රුධිර පරිමාව සාමාන්‍ය අගයේ තියෙනවා. ධමනිවල කුඩා කොටස් ධමනිකාවල විස්තරය හා සංකෝචනයේ ධමනි බිත්තිවල ප්‍රස්ථ්‍යස්තතාවය ඒ වගේම සිරා ඔස්සේ නැවත හෘදයට එන රුධිර පරිමාව වේනස් රිටර්න් නැවත ශිරා වලින් හෘදයට එන රුධිර පරිමාව. මෙන්න මේ සාධක වැදගත් වෙනවා හොඳින් පැවැත්වීම සාමාන්‍ය සීමාවක් තුළ රුධිර පීඩනය පවත්වා ගැනීම පිණිස. කොහොම නමුත් සමහර පුද්ගලයන්ගේ රුධිර පීඩන ආගය විශාල වශයෙන් ඉහළ යෑමට ඉඩක් තියෙනවා. ඒ දිගු කාලීනව පවතින්නටත් පුළුවන්. ඒ වගේම ඒක අනිත් පැත්ත පහළ යෑමටත් පුළුවන්. මෙන්න මේ නිසා අධ්‍යාතතිය සහ මන්දාතතිය එහෙම නැත්නම් හයිපර්ටෙන්ෂන් සහ හයිපොටෙන්ෂන් වශයෙන් හඳුන්වන අධික රුධිර පීඩනයක් පවතින අවස්ථා හා මන්දාතති අවස්ථා නිරීක්ෂණය වෙලා තියෙනවා. මොකක්ද මේ අධ්‍යාතතිය නැත්නම් හයිපර්ටෙන්ෂන් කියන්නේ? සාමාන්‍යයෙන් තිබිය යුතු රුධිර පීඩනයට වඩා වැඩි අගයක් ඉහළ අගයක් කාලයක් තිස්සේ එහෙම නැත්නම් දිගු කාලයක් පැවතීම තමයි අපි හඳුන්වන්නේ අධ්‍යාතතිය කියලා. සාමාන්‍ය තීඩුන රුධිර පීඩනයට වඩා වැඩි අගයක් ඉහළ අගයක් දිගු කාලයක් හෝ කාලයක් තිස්සේ පැවතීම තමයි අපි අධ්‍යාතතිය කියන්නේ. මොනවද අධ්‍යාතතියට හේතු? මොනවද අධ්‍යාතතියේ බලපෑම? අපි කතා කරමු මොනවද අධ්‍යාතතියට හේතු කියලා. හේතු ගණනාවක් තියෙනවා හයිපර්ටෙන්ෂන් සඳහා. ස්ථූලතාවය එකක්. තරබාවුකම. ඒ වගේම මధుමේහය, දියවැඩියාව. පෞල් ඉතිහාසයේ සමහරවිට අපේ ඉතිහාසයේ අපි පෞලේ කෙනෙකුට අධික රුධිර පීඩනය තිබුණා වෙන්න පුළුවන්. අපිට තී බලපෑම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දුම්පානය. ඇත්තට මේ දුම් බීම ඇතරොස්ක්ලෙරෝසිස් ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඒ වගේම ක්‍රියාශීලත්වයෙන් අඩු ජීවන පැවැත්ම, ක්‍රියාශීලී බවෙන් අඩු ජීවන පැවැත්ම. ඒක තැනකට වෙලා කරන රැකියාව සාමාන්‍යයෙන් එයාගේ හැසිරීම විලාසය ක්‍රියාකාරීත්වයෙන් අඩු වෙන්න පුළුවන්. අධික ලුණු පරිභෝජනය. ලුණු පරිභෝජනය නෙවෙයි අධික ලුණු පරිභෝජනය. ඒ වගේම තමයි අධික මද්යසාර පරිභෝජනය. ඒ වගේම ආතතිය, මානසික ආතතිය. අපේ රැකියාව වෙන්න පුළුවන්, දිවි පැවැත්ම වෙන්න පුළුවන්. අපි ආතතියෙන් පේනවා නම් අපේ රුධිර පීඩනය ඉහළ යෑමේ දිගු කාලයක් තිස්සේ ඉහළ යෑමට අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි ධමන බිත්ති මත අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන, low density lipoproteins LDL තැන්පත් වීම. මේ ඇතරොස්ක්ලෙරෝසිස් තත්ත්වය ඇතිවීමට ඇතරෝමා නැමැති තැන්පත් වීම කෙරෙහි බලපෑමක් ඇති වෙනවා. මේ නිසා කාලයක් තිස්සේ රුධිර පීඩනයේ දිගු කාලීනව ඉහළ අගයක් අර ගැනීමට හේතු සාධක වෙන්න පුළුවන්. මොනවද මේ අධ්‍යාතතිය බලපෑම? මොකද්ද වෙන්නේ මේ අධ්‍යාතතිය තියෙන කෙනෙකුට? මුලින්ම මම කියනවා මේ වකුගඩු වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. අපි මේ උසස් පෙළ සිසුන් සඳහා කතා කරනකොට ගැඹුරු විස්තරයක් මෙහිදී සඳහන් කරන්නේ නැහැ. වකුගඩු තමයි අපි මූත්‍ර පෙරීම සිද්ධ කරන්නේ, රුධිරය පෙරීම සිද්ධ කරන්නේ වෘක්කාණු ලැබුම් ප්‍රාවර හරහා.
මේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩාල වෙන්නට පුළුවන්, හානි වෙන්න පුළුවන්. අධිවෘක්කතා වකුගඩුවට ඉහිලි තියෙන අධිවෘක්කෙහි සංකුලත ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. හෘද ස්පන්දනය කෙරෙහි, වේගය කෙරෙහි, සංකෝචනය කෙරෙහි බලපෑම ඇති කරන්න පුළුවන්. වගේම ආඝාත තත්ත්ව අපි මස්තිෂ්ක රුධිර වහන නැත්නම් ස්ට්‍රෝක් කියලා හඳුන්වනවා. මේ නිසා රුධිර වාහිනී වලට හානි වෙලා රුධිර වහනය වෙලා මරණය පවා සිද්ධ වෙන්නට පුළුවන් මේ අධ්‍යාත්මික ප්‍රතිඵලයක් වශයෙන්. ඒ වගේම මන්දාතතියට හයිපර්ටෙන්ෂන්. මොකක්ද මන්දාතතිය කියන්නේ? මොකක්ද මන්දාතතියට හේතු සහ බලපෑම් වෙන්නේ? සාමාන්‍යයෙන් තේන්න ඕන රුධිර පීඩනයට වඩා අඩු රුධිර පීඩනයක් කාලයක් තිස්සේ දිගු කාලයක් පැවතීම තමයි අපි මන්දාතතිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් තීව්‍ර රුධිර පීඩනයට වඩා අඩු රුධිර පීඩනයක් දිගු කාලයක් ලැබීම තමයි අපි මන්දාතතිය නැත්නම් හයිපර්ටෙන්ෂන් කියලා කියන්නේ. මොනවද මේකට හේතු? අපි දන්නවා මේකට හේතු වශයෙන් අධික රුධිර වහනයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රක්තපාත තත්ත්ව, නිරාහාරව සිටීම, අඩු පෝෂණ තත්ත්ව, වගේම ඩෙන්ගු රක්තපාත, කම්පන තත්ත්ව මේට හේතු වෙන්න පුළුවන්. සමහර විට අපි ඉඳගෙන ඉඳලා නැත්නම් වැතිරලා ඉඳලා එකපාරටම නැගිටිනකොට අපිට මේ ක්ලාන්ත ගතියක් ඇති වෙන්න පුළුවන්. ක්ලාන්තයේ මේ මන්දාතතියේ එක ලක්ෂණයක්. සමහර වෙලාවට ඒකට හේතුව ඇත්තටම මේ මොළයට සැපෙන රුධිර ප්‍රමාණය අඩුවීම තමයි මේ ක්ලාන්ත ගතියට හේතු වෙන්නට පුළුවන්. කෙටි කාලීන සිහි නැතිවීමක් නැත්නම් ක්ලාන්ත ගතියක් වගේම දීර්ඝ කාලීනව ක්ලාන්ත වේ සිදුවීම ඇතිවීම වෙන්න පුළුවන්. ඒ නිසා දීර්ඝ කාලීනව ප්‍රයත්න මරණයට හේතු වෙන්න පුළුවන්. අපිට පේනවා මේ අධ්‍යාත්මතිය වගේම මන්දාතතිය නිසා මරණය පවා සිදු වෙන්නට පුළුවන් කියලා. හොඳයි, මම මේ පැහැදිලි කළේ ආපෝස උසස් පෙළ සිසුන් සඳහා ප්‍රමාණවත් වන පරිදි රුධිර පීඩනය පිළිබඳව සරල සලකා බැලීමක්.